ආයිබෝවන් යාළුවනි ඉන්සයිට් යුනිවර්ස් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ලෝක කුසලාන පරාජයත් එක්කම ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන එක විදිහේ කතා හැමතැනම පැතිරෙනවා. හැබැයි මේවයින් ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා හරියටම දැනගන්න එක ගොඩක් වැදගත්. මුලින්ම අපි කතා කරමු සනත් ජයසූරිය මහතා ගැන. මේ වෙනකොට ප්‍රධාන පෙළේ පුවත්පත් වාර්තා කරලා තියෙන විදිහට අද තියෙන පාකිස්තාන තරගයෙන් පස්සේ ඔහු ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස් වෙන්න නියමිතයි. කණ්ඩායමේ පසුබෑමත් එක්ක මේ තීරණ ගන්න වෙන්න පුළුවන්. ඊළඟ කතාව තමයි හැමෝම පුදුම කරපු කතාව. සනත්ගෙන් පස්සේ පුහුණුකරු තනතුරට රොමේෂ් කළුවිතාරණ මහතාව පත් කරනවා කියන එක. ඒ නිකම්ම නෙවෙයි අවුරුදු 2ක කොන්ට්‍රැක්ට් එකකට. මාසෙකට රුපියල් ලක්ෂ 85ක දැවැන්ත පඩියකට. ඔයාලා හිතන්නේ මේක ඇත්තක් කියලාද? මෙන්න ඇත්තම කතාව. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ ගැන කිසිම නිල ප්‍රකාශයක් කරලා නැහැ. මේක මේ වෙලාවේ යන රැල්ලට සමාජය ඇතුළ නිර්මාණය වුණු දැවැන්ත කතාවක් විතරයි. ඒ තරම් ලොකු මුදලකට මේ වෙලාවේ එහෙම පත්වීමක් ගැන කිසිම සාකච්ඡාවක් වෙලා නැහැ. ඊළඟ දේ තමයි දසුන් ශානක වයින් කරලා කමිදු මෙන්ඩිස්ට කැප්ටන් දෙනවා කියන කතාව. ඇත්තටම කමිදු කියන්නේ ගොඩක් දක්ෂ ක්‍රීඩකයෙක්. හැබැයි මේ වෙනකන් නායකත්වය වෙනස් කරනවා කියලා නිල තීරණයක් අරගෙන නැහැ. මේවා ඔක්කොම පරාජයේ උණුසුමත් එක්ක මිනිස්සු අතර හැදෙන කටකතා විතරයි. කණ්ඩායමේ වෙනස්කම් වෙන්න පුළුවන්. හැබැයි මේ කියන විදිහේ තීරණ තවම අරගෙන නැහැ. ඉතින් යාළුවනේ කටකතා වලට රැවටෙන්න එපා. මේ වගේ නිවැරදි තොරතුරු දැනගන්න ඉන්සයිට් යුනිවර්ස් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාලා හිතන විදිහට ඊළඟ පුහුණුකරු විදිහට එන්න ඕනේ කවුද? ඔයාගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.